So good evening Pute. Today we are going to start our first lesson of our individual class. So මෙහෙම පුතේ start කරන්න කලින් මම චූටි දේවල් දෙක තුනක් තියෙනවා අපේ class time එකකින් නෙමෙයි additionally අරගෙන මම time එකේ කියන්න. පුතේ දැන් ඔයා මේ achieve කරගන්න යන්නේ ඔයා මේ යන ගමන මේ English ටික හදාගන්නේ ඔයාගේ ජීවිතේ turning point එකක් පහු කරගන්න නේද පුතේ? ඒ කියන්නේ success එකට යන ගමනේ ප්‍රධාන සම්දිස්ථානයක් විතර තමයි මේ English ටික හදාගන්න හදන්නේ. ඒක නිසා පුතේ දැන් ඔයා මේ මාස 3කින් හෝ 4කින් හෝ යම්කිසි කාලෙකින් මේ රටින් පිට වෙන්න ඉන්නව නම් සහ මාසෙකමාරක් මාත් එක්ක ඉන්නවනේ ඉංග්‍රීසි ටික හදාගන්න ටාගට් එකේ. එතකොට පුතේ මම දන්නවා දැන් ඔයාගේ වයසේදී වයසම පහු කරලා ඉන්නවා. මමත් ලොකු වයසක් ගත වෙලා නැහැ තාම. නමුත් ඔය වයසේදී පුතේ අපිට ටයිම් එක හරිම වැදගත්. ඒ කියන්නේ ඔය කාලෙදී ටයිම් එක අපිට ගත වෙන කාලෙදී අපි ඔය ටයිම් එකේ කරගන්න වැඩ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. ඒක නිසා පුතේ මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ මාසෙකමාරේ ඔයා මන් දෙන වැඩ ටික කරන්න සහ අමතර වැඩවලට යොමු කරන කාලය පුළුවන් තරම් අඩු කරන්න. පුළුවන් තරම් මේ මම දෙන වැඩ ටිකම කරන්න ක්ලාස් එකත් එක්ක ටච් එකේ ඉන්න මාත් එක්ක ටච් එකේ ඉන්න. හරිද? ඒ රික්වෙස්ට් එක මුලින්ම මම කරනවා. මම දෙන වැඩ ටික අනිවාර්යෙන් පිළිවෙලට කරන්න. ඕකේද? හරි. අපි මොකක්ද ඉංග්‍රීසියෙන් තමයි හරි පුතේ හරි. තියෙන්නේ. ඒක තමයි හරි මම හොඳට අවබෝධ කරගත්ත ඔය ටික අවබෝධ කරගෙන තමයි පුතාට මේ ස්ට්‍රක්චර් එක හදලා තියෙන්නේ. හරි පුතේ එහෙනම් අපි අද ක්ලාස් එක ස්ටාර්ට් කරමු. පුතේ මුලින්ම මම කියන්නම් මෙන්න මේ අපිට ෆොටෝ එකේ පේන විදිහට පුතේ නේද? අපි බීජයක් පැල කරලා ඒකට වතුර දාලා පොවලා එහෙම නැත්නම් පොහොර දාලා එහෙම තමයි ක්‍රමක්‍රමයෙන් හැදෙන්නේ. අන්න ඒ වගේ පුතේ අපි ක්‍රමක්‍රමයෙන් මේක ගොඩ ගන්න අනිවාර්යයෙන්ම අපි කැප වෙන්න ඕන. අපි වතුර දාන්න ඕන, අපි පොහොර දාන්න ඕන, අපි ප්‍රැක්ටිස් කරන්න ඕන. අපිට උනන්දුව තියෙන්න ඕන, කමිට්මන්ට් එක තියෙන්න ඕන. ඒ කියන්නේ කැපවීම තියෙන්න ඕන මේ වැඩේ කරගන්න. හරිද පුතේ? එකම දේ මම නැවත වතාවක් කියන්නේ මම දෙන වැඩ ටික පිළිවෙලට ෆලෝ කරන්න. හරිද පුතේ? හරි. එහෙනම් අපි ස්ටාර්ට් කරමුකෝ. පුතේ මුලින්ම මම ඔයාලට කලින් වීඩියෝ එකක් ෂෙයා කරා වගේ පුතේ ඇල්ෆබෙට් එක. හරිද? මුල්ම දේ වෙන්නේ ඕඩිය. ඇල්ෆබෙට්. මේක කියවන්නේ පුතේ ඇල්ෆබෙට්. හරිද? ඔයාලට ලියා ගන්න ඇල්ෆබෙට් කියලා තමයි මේක කියවන්නේ. ඉංග්‍රීසි ඕඩිය. ඉංග්‍රීසි ඕඩිය පුතේ අකුරු 26යි. මේකෙන් මේ අකුරු 26 ඇසුරින් පුතේ ශබ්ද 42ක් මේන්ලි කැපිටල් අකුරු. ඒ කියන්නේ ශබ්ද 42ක් අපි කියනවා පුතා ලියා ගන්න. කැපිටල් අකුරු වලට අපර් කේසස් කියනවා. එහෙම නැත්නම් අපි normally කියනවා big letters. ඒ කියන්නේ ලොකු අකුරු කියලා කියනවා. ලොකු අකුරු කියලා කියන්නේත් එහෙම නැත්නම් අපර් කේසස් කියන්නේත් මේ කැපිටල් අකුරු වලට. මේ කළු පාටින් දැන් ඔයාලට පේනවා වගේ. සහ ඊට පස්සේ නිල් පාටින් ඔයාලට පේන විදිහට පුතේ එතනම දාලා තියෙනවා මේවට කියන්නේ අපි small letters. ඔයාලට highlight කරන එක පේනව නේද මම? මෙන්න මේ V අකුරයි E අකුරයි පුතේ මෙන්න මේ වංශාන්ට තියෙන V අකුරයි E අකුරයි ෆ ශබ්දයක් තමයි දෙන්නේ. කියන්නේ මේක 12 කියලා තමයි පුතේ කියවන්නේ හරියටම. 12 කියලා කියවන්නේ. හරිද පුතේ? අනිත් ඒවා සාමාන්‍යයි 1 2 3 4 6 7 8 කියලා කියන්නේ සාමාන්‍ය පුතේ රෑ 12 පහ වුණාට පස්සේ පුතේ AM වෙනවා. හරිද? රෑ 12 පහ වුණාට පස්සේ AM වෙනවා. රෑ 12 ඉඳලා පුතේ 12 පහ වෙන වෙලාවෙ ඉඳලා ඒ කියන්නේ AM වෙන වෙලාවෙ ඉඳලා එළි වෙලා දවල් 11 වෙනකම්. දා ලියා ගන්න මේවා. හරිද? මේවා ඉතාම වැදගත්. ඒ කියන්නේ මේවා පොඩි දේවල් කියලා හිතුනට මම මේවා ප්ලෑන් කරලා පුතාට කියන්නේ මේවා පොඩි දේවල් කියලා හිතුනට අනිවාර්යයෙන්ම පුතේ මේ පොඩි දේ දන්නේ නැති කමින් කතා කරන්න බය වෙනවා. වචනේ කියවන්නේ කතා කරන්නේ පොලයිට් කියලා නෙමෙයි. හරිද? පොලයිට් නෙමෙයි ප ශබ්දයක් තියෙන්නේ පොලයිට්. ඒ කියන්නේ ආචාරශීලී කියලා දෙන අදහස දෙන වචනය. පොලයිට්. පුතේ එකපාරක් කියවන්න පුළුවන්. ඒකට මෙන්න මේ වචන කමන්නේ. ඔයාලා තනියම ඊපස්සේ පොඩ්ඩක් try කරන්න හදන්න. try කරලා මොනවා හරි ගැටලුවක් වුණ ගමන් ටක් ගාලා මම දැන් එයා ඔයාගේ ගුරුවරයානේ මම. ඔයාලට ඕනලාගේ message එකක් දාන්න, voice එකක් දාන්න ඕනක කරන්න පුළුවන්. ඒ නිසා ටක් ගාලා මොනවා හරි තිබුණොත් මේ message එකට කරදරයි එහෙම කියලා හිතන්න එපා. ඔයාගේ වැඩේ කරගන්න මට බද දීලා හරි පොල් පහක් කරගෙන හරි කොහොම හරි වැඩේ කරගන්න. හරිද පුතේ? ඒක තමයි වැදගත් වෙන්නේ. හරි. එහෙනම් පුතේ අපි අද නවත්තමු. පුළුවන් හැම වෙලාවෙටම මම class එකක් දාන්නම් අනිවාර්යෙන් මම දාන්නම්. මේ දාගෙන අපි වැඩ ටික කොහොම හරි කරගමු. හොඳයි. බය